කොහොමද guys ඉතින් අද හවස අපි ඊනාසකේදීම සිදු කරන ගමන් ඉන්නේ. ඉතින් අපිට අපේ ලස්සන වටපිටාව ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි මේ ටිකේ වගා තිබුණේ මාළු මිරිස්. හැබැයි මාළු මිරිස් වගාව පොඩ්ඩක් අපේ සවුත් වුණා. ඉතින් අපි ටික ගලවලා ඉවත් කරා. මොකද සුදු මැස්සගේ හානිය බරපතල ලෙස අපිට වළක්ව ගන්න බැරි වුණා. ඉතින් ඒක වෛරස් එකටම වගේ ඇවිල්ලා තිබුණා. ඉතින් අපි ඒ ටික ගලවලා ඉවත් කරා. දැන් අපි සූදානම් වෙන්නේ මේකේ පිපිඤ්ඤා වගාවකට යන්න මැසි ක්‍රමයට ගිහිල්ලා. එතකොට දැනට අපේ එහා පැත්තේ තියෙන්නේ ක්‍රොප් එක අම්මිරිස් වගාව. ඉතින් මේකට කුමිනාශක යොදන ගමන් හිටියේ එකපාරම මැස්සක් අට්ටගෙන පාත් වුණා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ අම්මිරිස් වගාව. මෙතන පැල 10000ක් විතර වගේ අපි හිටවලා තියෙනවා. ඉතින් අපිට ඇත්තටම ඒ 10000නුත් 9000ක් වගේ ප්‍රමාණයක් තමයි කවුන්ට් කරගන්න පුළුවන්. මොකද ඒ සුදු මැස්සගේ හානිය සමහර ගස්වලට බලපාලා තියෙනවා. ඉතින් guys අර ඔයාලට පේනවා ඉතින් මෙතන අඹුලා පේනවා. ලස්සන කඳු යායක් පේන්න තියෙනවා. ඉතින් මේ තමයි අපි පොඩි හට් එක හදාගෙන යන ගමන් තියෙන්නේ. ආර්ථික අපහසුතාව ගොඩක් තියෙනවා. ඉතින් මොකද වගාවක් කියන එක ලේසි දෙයක් නෙවෙයි. වගාව කරගෙන යන ගොඩක් අමාරුයි. මේ මොකද මුදල් තත්ත්වය හොඳ මට්ටමේ තියෙන වෙන වගාවකට අවශ්‍ය වෙලාවට ක්‍රිමිනාශක යොදන්න තියෙන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය ශ්‍රමය අවශ්‍ය විදිහට ගන්න අපි ළඟ මුදල් තියෙන්න ඕනේ. ඒ වගේම දැනුම කියන එක ඉතාමත් වැදගත්. ඒ දැනුම නැතුව වගා කරන්න ගියොත් එහෙම ටිකක් අමාරුවේ වැටෙනවා අපි. ඉතින් අපේ පළවෙනි අත්දැකීම අපි ගත්තා. ඒ නිසා දැන් දෙවෙනි වගාවට අපි යමු වෙලා ඉන්නේ. මේ පාර අපි try කරන්නේ කොහොම හරි උපරිම විදිහට බෙහෙත් ටික පොහොර ටික හරියට වෙලාවට දීලා ගස් ටික නිරෝගීව හදාගන්න තමයි try කරන්නේ. ඉතින් guys මම ඔයාලත් එක්ක දැන් වීඩියෝ එකේ මේ කරන්න පෙන්නන්නම් කොහොමද අපි ක්‍රිමිනාශක යොදන්නේ කියලා. අපිට යම් එහෙනම් අපි